ආයි සුබ දවසක් යාළුවනේ. ඉතින් ඔයත් බජට් කැමරාවක් මිලදී ගන්න හිතන් ඉන්නවා නම් සාමාන්‍යයෙන් වෙබ්සයිට් වල රුපියල් 5000ට 7000ට එහෙම තියෙනවා බජට් කැමරා. මෙන්න මේ වගේ. ඉතින් මේ වගේ කැම් එකක් ගන්න හිතන් ඉන්නවා නම් ගන්න කලින් අනිවාර්යයෙන්ම දැනගත යුතු රහස් පහක් තමයි මම අද කියලා දෙන්නේ. ඉතින් වීඩියෝ එක මිස් නොකර බලන්න. මොකද අරගත්තට පස්සේ සල්ලි අපරාධ වෙන්න පුළුවන්. ඒක නිසා ඕඩර් කරන්න කලින් අනිවාර්යයෙන්ම මේ කරුණු පහ දැනගෙන ඉන්න මම මේ වීඩියෝ එකේදී කියලා දෙනවා අන්නේ රහස් පහ. එහෙමනම් ඉතින් අංක 1 ඇත්තම 4K සහ බොරු 4K. ඉතින් ගොඩක් බජට් කැමරාවල පෙට්ටිය උඩ 4K කියලා ගහලා තිබුණානේ. ඉතින් ඇතුලේ තියෙන්නේ 1080 ලෙන්ස් එකක්. ඉතින් මේක මෘදුකාංගයක් ඇදලා ලොකු කරලා පෙන්වන නිසා රූපේ හොඳ වෙලා වගේ පේන්නේ. ඉතින් ඒක නිසා හැමතිස්සෙම අනිවාර්යයෙන්ම බොක්ස් එකේ Netflix 4K කියලා සඳහන් වෙනවද කියලා අනිවාර්යයෙන්ම බලන්න. එහෙම නැත්නම් ඔයා ගන්න එකේ බ්‍රෑන්ඩ් නේම් එක YouTube එකේ සර්ච් කරලා බලන්න. ඔරිජිනල්ම 4Kද කියලා. නැත්නම් ඉතින් බොරු 4K එකක් නෙවිටි කියලා ගහලා නැත්නම් ඉතින් අපේ සාමාන්‍ය normal phone වල තියෙන තිරයක්මයි තියෙන්නේ. ඒක ලොකු කරලා පෙන්වන එකක් විතරයි වෙන්නේ. ඒක නිසා මතක් කරලම නෙවිටි 4K කියලා සඳහන් වෙනවද කියලා අනිවාර්යයෙන්ම හොයලා බලන්න. ඉතින් එහෙනම් දෙවෙනි වැදගත්ම කාරණේ තමයි frame rate එක. ඔයා වීඩියෝ එකක් ගැස්සෙන්නේ නැතුව ලස්සනට පෙන්වන්න ඉතින් තප්පරයකට රූපරාමු 30ක්. ඒ කියන්නේ 30 fps වත් අනිවාර්යයෙන්ම තියෙනවා. ඒතර ලාභ කැමරාවල ඉතින් මේක අඩු නිසා වීඩියෝ එක කැඩි කැඩි යන ගතියක් පේන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයා අනිවාර්යයෙන්ම 30 frame හෝ ඊට එහා එකක් ගන්න බලන්න. ඉතින් ගොඩක් 4K කැමරාවල තියෙන 24 15 වගේ තියෙනවා. ඉතින් ඔයා ඒක අනිවාර්යයෙන්ම ගද්දි චෙක් කරලා හරි නැත්නම් වෙළඳ මහත්තයන් අහලා හරි frame rate එක 30ට එහායින්ම අනිවාර්යයෙන්ම ගන්න. එහෙමනම් ඉතින් තුන්වෙනි කාරණේ තමයි පාටවල් සහ ආලෝකය. ඉතින් මේකට කියනවා ඩයිනමික් රේන්ජ් එක කියලා. ඉතින් හොඳ කැමරාවක තියෙන දක්ෂතාවය තමයි එකම වෙලාවේ අඳුරු තැන් වගේම ඉතින් ආලෝකයේ තියෙන තැනුත් ලස්සනට පෙන්වන එක. ඉතින් ලාභ කැමරාවල මේ තාක්ෂණය ගොඩක් අඩුයි. ඒක නිසා ඔයා කැමරා එක ගද්දි ඉතින් චෙක් කරලා බලලා ගන්න පුළුවන් නම් හොඳයි. ඉතින් නැත්නම් අහස වගේ තැන් ගද්දි පාට මේ කියනවා. ඉතින් දක්ෂතාවය තමයි අඳුරු තැන් එහෙම හොඳ තැනුත් එකම විදියට පෙන්වන එක. ඉතින් එහෙම වුණාම ඔයාගේ වීඩියෝ එකේ කිසිම ලස්සනක් නැතුව යනවා. ඉතින් ඒක ගැනත් පොඩ්ඩක් හිතන්න ඩයිනමික් රේන්ජ් එක ගැන. රයිට් එහෙනම් ඊගාව වැදගත්ම කාරණේ තමයි high speed chip එක. the V30 chip එක. ඉතින් මේකේ වැදගත්කම තමයි 4K වීඩියෝ එකක් අපි වීඩියෝ කරනකොට ඒකට ලොකු දත්ත ප්‍රමාණයක් ඕන වෙනවා. ඉතින් ඒක ඉක්මනින් මේ මැෂින් එකට ලියා ගන්න. ඉතින් ඒක කාඩ් එක වේගයෙන්ම තියෙන V30 වගේ ස්පීඩ් චිප් එකක් ඕනේ. ඉතින් මේකට ඔයා ගාණක් වියදම් කරලා පරණ චිප් එකක් දැම්මොත් ඉතින් ඔයාලා වීඩියෝ කරද්දි වීඩියෝ එක මගදී කැපී යන්න පුළුවන්. ඉතින් ගොඩක් මහන්සිලා වීඩියෝ කරලා අන්තිමට ඇවිල්ලා බලද්දි චිප් එක ගලවලා අපි ෆෝන් එකට දාලා බලද්දි ඔයාගේ වීඩියෝ එක නැති වෙලා තියෙන්න පුළුවන්. ඒක නිසා මේක වැදගත්ම කාරණයක්. අනිවාර්යයෙන්ම මේකට V30 VS3 එහෙම නැත්නම් US3 කියලා ගහපු high speedම මෙමරි කාඩ් එකක් භාවිතා කරන්න. ඉතින් මේ කඩවල ගන්න තියෙන අය පොඩ්ඩක් ගණන්. ඉතින් ඒ චිප් එකම අනිවාර්යයෙන්ම මේකට භාවිතා කරන්න. ඒක ඉතින් වැදගත්ම කාරණයක්. හරි ඉතින් ඊගාව කාරණේ තමයි guys මේක වැදගත්ම කාරණයක් පිටතින් මයික් එකක් සම්බන්ධ කිරීම. එක්ස්ටර්නල් මයික් එකක්. ඉතින් මේක අනිවාර්යයෙන්ම වැදගත්ම කාරණයක්. මතක තියාගන්න මිනිස්සු වීඩියෝ එක බලද්දි ක්වොලිටි එකේ පොඩි අඩුවක් තිබුණත් ඉවසනවා. හැබැයි ශබ්දය පැහැදිලි නම් ඔයාගේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම වහලා දායි. ඒක නිසා අනිවාර්යයෙන්ම කටහඬ පැහැදිලිව පටිගත වෙන්න එක්ස්ටර්නල් මයික් එකක් තියනවාද කියලා අනිවාර්යයෙන්ම බලන්න. ඉතින් මේකේ සෙටින් වල තියෙන්නත් ඕන. ඊට පස්සේ මෙන්න මේ විදියට 3.5 mm පොයින්ට් එකක් සමහරට එන්න පුළුවන්. ඒ ආවත් මේක සමහරට charge කරන්න විතරක් එන ඒවා තියෙනවා. ඒක නිසා මේකට අඩැප්ටරයක් සම්බන්ධ කරන්න පුළුවන්ද කියලා බලන්න. අනිවාර්යයෙන් මේ ගැන හොයලා බලන්න. YouTube එකේ හරි ඔයා ගන්න බ්‍රෑන්ඩ් එක ගහලා බලලා ඒක අනිවාර්යයෙන්ම ගන්න. එහෙම නැත්නම් ඔයාට මේකට මයික් එකක් සම්බන්ධ කරගන්න බැරුව යනවා. මේකෙන් රෙකෝඩ් වෙනවා හඬ. නමුත් ඒක අපි දුර තියලා කරද්දි ඒ හඬ පැහැදිලිව ඇහෙන්නේ නැති වෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ පොයින්ට් එකට C පොයින්ට් එකට මයික් අඩැප්ටර තියනවාද ඔයා ගන්න බ්‍රෑන්ඩ් එකේ නැත්නම් බ්‍රෑන්ඩ් එකට මයික් එකක් එනවද? ඒක හොයලා බලන්න. ඔයා බජට් කැමරා එකක් අනිවාර්යෙන් ගන්න ඕන. එහෙම නැත්නම් ඔයාට හඬ වෙනම පටිගත කරලා සම්බන්ධ කරන්න වෙනවා. ඉතින් ඒකට ලොකු මහන්සියක් දරන්න වෙනවා. එහෙම කරන්න පුළුවන්. ඒකට ටිකක් මහන්සි වෙන්න වෙනවා. ඒක වැදගත්ම කාරණයක්. එහෙමනම් ඉතින් යාළුවනේ ඔය කරුණු ටික ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් ලාභෙට තියෙන පළියට
අහුවෙන්න එපා. මේ කරුණු ගැන හිතලා ඔයාගේ කැමරාව තෝරගන්න. ඉතින් නැත්නම් ඔයා ගෙදර ගෙනල්ලා බලපුවාම මේ කියන කරුණු එකක්වත් නැත්නම් ඔයා වියදම් කරපු ඒ බජට් ගාන උනත් ඔයාට අපරාධයි. ඉතින් ඔයා එහෙම මේක බලලා කරොත් ඔයාට සල්ලිත් යුයි ක්වොලිටි එකත් ඉහළයි. ඉතින් ඔයාට මේ ගැන මොනවා හරි දැනගන්න තියෙනවා නම් මගෙන් අහන්න මං කියන්නම්. ඉතින් බජට් එකේ ගන්න හිතනවා නම් ඉතින් ඔයාට තමාට Facebook එක බලන් යද්දී එහෙම නැත්නම් වෙන ඇප් ඔන්ලයින් ඕඩර් කරන ඇප් බලන් යද්දී 4K එක ගහලා තියෙනවා. ඔයා ඕඩර් කරනවා. ඉතින් ඕඩර් කරන්න කලින් හිතන්න මේ කරුණු පහ ගැන සැලකිලිමත් වෙලා ඔයාගේ 4K එක කැමරා එක අරගන්න. ඉතින් එහෙමනම් ජය වේවා. ගිහිල්ලා එන්නම්. ආයිත් දවසක හම්බෙමු. සුබ දවසක්.